උදේ වැහැලා දැන් තමයි පායලා තියෙන්නේ. වැස්ස නැති පැතිවලට ඉක්මනින්ම වැස්ස වහින්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ ටිකේම අපිට වැස්සා. එළියට බහින්නවත් බැරි තරමට වැස්ස. අද නම් පැහැදිලි අහසක් තමයි දකින්න පුළුවන් වෙන්නේ. අද මම ඔයාලට ගේන්නේ ගෘහණියක් වන ඔයාලට වැදගත් කිචන් ටිප්ස් ටිකක්. සමහර ඒවා ඔයාලා දන්නවත් ඇති. ඒත් නොදන්න පිරිසක් ඇති. ඒ නොදන්න අයට මේ අදහස් කිහිපය වටීවි කියලා මම හිතනවා. එහෙනම් වැඩි කතා නැතුව මම මේ අදහස් ටික ඔයාලා එක්ක බෙදා ගන්නම්කෝ. මුලින්ම මම කියන්නේ ඉඟුරු සුද්ධ කරන පහසු ක්‍රමයක් ගැන. ඇත්තටම මේ වගේ පොඩි ඉඟුරු පිහියෙන් සුද්ධ කරගන්න හරි අමාරුයිනේ. ඉතින් පිහිය නැතුව පොඩි හැන්දක් අරගන්න. ඔයාලට තේරේවි ඒක සුද්ධ කරන්න මාර පහසුයි කියලා. ඉඟුරු වල සුද්ධ කරගන්න බැරි තැන් ඉතා පහසුවෙන් සුද්ධ කරගන්න මේ හැන්ද මගින් පුළුවන්. සමහර අය නම් ඉඟුරු හෝදලා විතරයිනේ ගන්නෙ. ඒත් සුද්ධ කරන අයත් ඉන්නවා. ඒ අයට පහසුව සඳහා තමයි මේ අදහස මම ගේන්නේ. විවිධ කෑම වලට ඉඟුරු රසකාරකයක් ලෙස දාගන්නවනේ. ඉතින් මේ ක්‍රමේ ඔයත් කරලා බලන්නකෝ මාරම ලේසි. ඊළඟට මම ඔයාලා එක්ක ෂෙයා කරගන්නේ මේ වගේ ඇලුමිනියම් හැඳි පිරිසිදු කරගන්න ක්‍රමයක් ගැන. ඔයාලට පේනව නේද මේ හැඳි දෙකම කිලිටි වෙලා කහ පාට පැල්ලම් වගේ තියෙනවා. ඇත්තටම මේ පැල්ලම් සබන් වලින් සේදුම් කාරක වලින් යවන්න අපහසු පැල්ලම්. ඒත් මම කියා දෙන්නම් මේ හැඳි පිරිසිදු කරගන්න මම අත්හදා බලපු ක්‍රමයක් ගැන. ඒකට මම පාවිච්චි කරන්නේ වීම් ලික්විඩ් එකයි ක්‍රෝගාට් අලු. මේ තුන යොදාගෙන බලන්නකෝ දිලිසෙන හැන්දක් බවට පත් කරගන්නේ කොහොමද කියලා. මුලින්ම ක්‍රෝගාට් ටිකක් හැන්දේ ගාගෙන වීම් ලික්විඩ් එකත් ගාගෙන පසුව අලු මේ වගේ බ්‍රෂ් එකකින් හොඳට මැද ගන්න. ඇත්තටම ගෑව ගමන්ම යන්නේ නම් නෑ ඉතින්. පොඩ්ඩක් හොඳින් මදින්න ඕනි. සාමාන්‍යයෙන් විනාඩි 5ක් විතර මදින්න. මොකද දීර්ඝ කාලයක් තිබ්බ පැල්ලම් එකපාරින්ම යන්නේ නැහැනේ. හැඳි වලට විතරක් නෙවෙයි ඇලුමිනියම් රිංගන් වලට කුණු වලටත් මේ ක්‍රමේ පාවිච්චි කරන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා ඇති දිස්නෙට හැන්ද තියෙනවා. ඔන්න මම හෝදපු නැති හැන්දයි හොඳින් මැදපු හැන්ද අතර ලොකු වෙනසක් පේනව නේද? කුණු ඔක්කොම ගිහින් පැල්ලම් තියෙන බඩු අහකට විසි කරලා නම් ඒව මේ වගේ මැදලා ගන්නකෝ. ඇත්තටම පැල්ලම් තියෙද්දී මේ හැඳි පාවිච්චි කරන්නත් අකමැතියිනේ අපිරිසිදුයි. ඒත් මේ වගේ පිරිසිදු කරලා බලන්නකෝ. දිලිසෙනවා. යවන්න බැරි පැල්ලම් අත තදින් මදින්න වේවි. ඒත් මට ඇත්තටම මේ ක්‍රමය මගින් මගේ බඩු හැමදාම අලුත් විදිහට තියාගන්න පුළුවන්. මේ පිරිසිදුකාරක තුන යොදාගෙන ඔයාලගේ සින්ක් එක පිරිසිදු කරගන්නත් පුළුවන්. අලු නැති අයට බේකින් සෝඩා පාවිච්චි කරලා මේ වගේ පිරිසිදු කරගන්න. ඇත්තටම අලු කියන්නේ හොඳම පිරිසිදුකාරකයක්. ඒත් අලු හැමෝටම නෑනේ. නැති අය බේකින් සෝඩා පාවිච්චි කරන්න. දර ලිප් නැති අය අපි දුම් අල්ලන භාජනයට පොල් කට්ටක් ලී කැබලි ටිකක් දාලා අලු ටිකක් හදාගන්න. අලු ක්‍රෝගාට් වලින් තමයි හොඳටම කුණු යන්නේ.
බේකින් සෝඩා දාලා උණු වතුර දැම්මත් පිරිසිදු වෙනවා. ඒත් ඒක මගින් තද කුණු පැල්ලම් යන්නේ නැහැ. මේ පිරිසිදුකාරක තුනම යොදාගෙන ගෑස් ලිපේ වතුර උණු කරන කේතලය පිරිසිදු කරගන්නත් පුළුවන්. කේතලය යට දුඹුරු පාට වෙලා නම් ඒ කුණු හොඳට යනවා. බලන්නකෝ කහ පාට තිබුණු පැල්ලම් නැති වෙලා මේ වගේ තැන් ඉක්මනින්ම කිලිටි වෙනවා. ඉතින් සතියට එක සැරයක් හරි මේ වගේ හොඳින් පිරිසිදු කරගන්න. නැත්තම් මුළු කුස්සියම දුගදක් හමාවි. ඒ දුගද නැගිටි කරලා කුස්සියට නිතර එන්න ආස වෙන විදිහට තියාගන්න නම් මේ විදිහට පිරිසිදු කරගන්න. බලන්නකෝ මගේ සින්ක් එක කහ පාටට තිබුණු පැල්ලම් ගිහින් බැබලි බැබලි තියෙන විදිහ. ඊළඟට මම කියා දෙන්නේ සීනි දාන භාජනය කෘමීන්ගෙන් ආරක්ෂා කරගන්නේ කොහොමද කියලා. ඇත්තටම සීනි පැණි රස දෙයක් නිසා කෘමි සතුන් ඉක්මනින්ම සීනියකට එනවා. කොච්චර හොඳට සීල් කරගත්තත් භාජනය උඩ හරි සත්තු ඉන්නවා. සීනි එකේ සත්තු නැති කරගන්න මම පාවිච්චි කරන්නේ කරාබු නැටි. කරාබු නැටිවල සැරට සත්තු එන්නේ නැහැ. මේ ටික දාලා භාජනය හොඳට වහන්නත් ඕනි ඉතින්. සීනි ගන්න වාරයක් පාසා හොඳට භාජනය සීල් කරගන්න ඕනි. පරිප්පුවලත් සත්තු එන එක වළක්ව ගන්න පරිප්පු භාජනයට මිරිස් කරල් දාන්න. මාසයටම බඩු ගෙනැල්ල තියාගන්න අයටත් පිජ් එකක් නැති අයටත් මේ ක්‍රමය සාර්ථකයි. මිරිස් කරල් වල සැරට සත්තු එන එක අඩුයි. මිරිස් කරල් ගොඩක් දාන්න නම් අවශ්‍ය වෙන්නේ නැහැ. එක කරලක් දැම්මහම ප්‍රමාණවත්. පරිප්පුවල තෙතමනය නැති කරගන්න, ගුල්ලු කෘමීන්ගෙන් ආරක්ෂා කරගන්න ඉස්සර පැරැන්නන් ලුණු කුඩු එක්ක පරිප්පු මිශ්‍ර කරගත්තා. එතකොට මාසයක් වුණත් තියාගන්න පුළුවන්. අපි සල්ලි අතේ තියෙද්දි හාල් ගෙදරට කිලෝ ගණන් ගේනවනේ. ඒත් සමහරු එහෙම ගේන්නේ නැහැ. මොකද ගුල්ලු කරදර නිසා. ඒකට මම ක්‍රමයක් කියන්නම්. හාල් එකේ තැන තැන මේ වගේ මිරිස් කරල් දාගන්න. ඒ ක්‍රමය සාර්ථක නැත්නම් කරාබු නැටි දාගන්න. තවත් ක්‍රමයක් තමයි සුදු ලූණු ගෙඩි තලලා මේ හාල් අස්සේ දාගන්න. මේ අමුද්‍රව්‍ය තුනම දාගන්නේ ඒ අමුද්‍රව්‍ය වලින් නිකුත් වෙන සැරට කෘමීන් හාල් වලට එන්නේ නැහැ. හාල් දීර්ඝ කාලයක් ගුල්ලන්ගෙන් ආරක්ෂා කරගන්න පුළුවන්. මුද්දරස් පළම්. මුද්දරස් පළම් වල ඇති තෙතමනය අඩු කරලා ඉක්මනින්ම ඇලෙන පුස් ඇතිවෙන එක වළක්වන්න අපේ අම්මලා පාවිච්චි කරපු ක්‍රමයක් තමයි මේ. මේකෙන් ගොඩක් කල් තියාගන්නත් පුළුවන්. ටිෂූ නැත්තම් පත්තර කොළ දාගන්නත් පුළුවන්. පත්තර කොළ දාගනිද්දි නම් අකුරු නැති සුදු පත්තර දාගන්න. මුලින්ම භාජනයට ලුණු කුඩු ටිකක් දාගන්න. ඊට පස්සේ ටිෂූ හෝ පත්තර කොළය දාගන්න. ඒකට උඩින් තමයි මුද්දරස් පළම් දාගන්නේ.
අනිවාර්යයෙන්ම උඩින් ටිෂූ හෝ පත්තර කෑල්ලකුත් දාගන්න. නැත්නම් පිච් එකේ හොඳට විදුරු බෝතලයක දාලා තිබ්බහම වැඩි කල් පාවිච්චි කරගන්නත් පුළුවන් ඉතින්. අපි මෙන්න මේ වගේ බිස්කට් කාලා ඉතිරි වෙන බිස්කට් ටික මේ කොලේ පිටින්ම භාජනයක දානවා නම් ඔයා අනිවා මේක බලන්න ඕනි. බිස්කට් පෙඟෙන්නේ නැතුව දවස් කිහිපයක් කල් තියාගන්න ක්‍රමයක් තමයි මේ කියන්නේ. බිස්කට් දාන භාජනයට හාල් පොඩ්ඩක් දාලා ඊට උඩින් ටිෂූ දාලා බිස්කට් ටික දාගත්තම මේ හාල් වලින් තෙතමනි උරා ගන්නවා. හැබැයි අද වෙළඳ පොලේ එයා ටයිට් කන්ටේනර් තියෙනවා. එහෙම ගන්න වත්කමක් නැති අයට මේක ප්‍රයෝජනවත් වේවි. උයන වෙලාවට පිහිය කැපෙන්නේ නැත්නම් ඇත්තටම පුදුම කේන්තියක් නේ එන්නේ. ඉතින් කේන්ති ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලගේ ගෙදර අනිවාර්යෙන්ම මෙන්න මේ වගේ මග් ඇති. අන්න ඒ වගේ මග් එකකින් කැපෙන්නේ නැති වෙලාවක පිහි මදින්න. ඇත්තටම ඒක නම් සාර්ථක ක්‍රමයක්. වැඩි වෙලාවක් යන්නෙත් නැහැ. මහත්තයට පිහි මුවහත් කරන්න කියලා බල කරන්න අවශ්‍ය වෙන්නෙත් නැහැ. මෙය අපටම කරගන්න පුළුවන්. සුදු ලූණු. මේ වගේ පොකුරටම ගෙඩිය පිටින්ම තියාගන්නව නම් මාසයක් වුණත් තියාගන්න පුළුවන්. හැබැයි මේ වගේ කැඩුනොත් තියාගන්න පුළුවන් වෙන්නේ දවස් 10ක් වගේ. ඒත් මම ඔයාලට කියලා දෙන්නම් සුදු ලූණු කල් තියාගන්න හොඳම සාර්ථක ක්‍රමයක් ගැන. මේ වගේ භාජනයක ටිෂූ කොලයක් දාගන්න. ඊට පස්සේ සුදු ලූණු එක්කම ගොරක දාගන්න. ගොරක දාගත්තම ගොඩක් කල් තියාගන්න පුළුවන්. බය නැතුව අඩුවට සුදු ලූණු තියෙන කාලයක අනිවාර්යෙන්ම මේ වගේ ගොරක දාගන්න. ගුල්ලෝ කෘමීන්ගෙන් නම් අනිවාර්යෙන්ම ආරක්ෂා වෙනවා. මම සුදු ලූණු ගොඩක් ගෙනාපු දවස්වලට මේ ක්‍රමය තමයි කරන්නේ. දෙහි නැති කාලේ එනවනේ. ඉතින් ඉස්සර වගේ වැලි අස්සේ තියාගෙන කල් තියාගන්න අද ගෘහණියන්ට වෙලාවක් නැහැනේ. දෙහි ගොඩක් ගෙනාපු දවස්වලට හොඳින් සෝදලා ඒක තෙතමාතු කරලා ටිෂූ වලින් හොඳට ආවරණය කරලා ෆ්‍රිජ් එකේ දාගන්න. ගොඩක් කාලයක් තියාගන්නත් පුළුවන්. අනිවාර්යයෙන්ම තෙතමාතු කරන්න නම් අවශ්‍යයි.
කරවිල. කරවිල තිත්ත රසට ආස අයත් ඉන්නවා. තිත්ත නිසා කන්නේ නැති අයත් ඉන්නවා. ඉතින් තිත්ත රසට ආස නැති අයට තිත්ත අඩු කරගන්න ක්‍රමයක් තමයි මේ. මුලින්ම කරවිල ඇට ටික හැන්දකින් සුද්ද කරගන්න. ඊට පස්සේ කපාගෙන හොඳට ලුණු වලින් අතුල්ලන්න. ඊට පස්සේ ටික වෙලාවක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. හොඳින් කරවිල හෝදගෙන තෙත නැති වෙනකම්ම මිරි කරගන්න. ඇත්තෙන්ම ඒක එක එක්කෙනා එක එක ක්‍රම අනුගමනය කරනවා. සමහර අය කතා කරන්නේ නැතිව කරවිල කපා ගන්නවා. සමහර අය සියඹල දාගන්නවා. තවත් අය සීනි පොඩ්ඩක් දාගන්නවා. ඉතින් ඔයාලා කරන ක්‍රම විවිධ වෙන්න පුළුවන්. ඉතින් ඔයාලා ඒකට කමෙන්ට් කරලා අනිත් අයත් එක්ක ෂෙයා කරගන්න නම් අමතක කරන්න එපා. ඇත්තටම ගෘහණියන් වන අපි කුස්සිය වැඩ කරගනිද්දී අපි පරිණත වෙද්දිත් අපිටම කියලා ක්‍රම අපි කරනවනේ. ඒවා අනිත් අයටත් අපි කියා දෙමු. දරුවෝ එක්ක උයාගන්න අපහසු අය ඉන්නවා. විවිධ හේතුන් තියෙනවනේ. ඉතින් අපි අපිටම උදව් කරගමු. දන්න දේවල් කමෙන්ට් කරගමු. තවත් වීඩියෝ එකකින් හමු වෙනකන් පරිස්සමෙන් බුදු සරණයි.